හරි ළමයි. මම මේ කියන්න යන්නේ දැන් ඩිස්කස් කරන්න යන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ මැත්ස් පේපර් එකේ එක කොටසට ඕනි දැනුම ටික. එහෙම නැත්නම් ඕනි තියරි ටික. ඒ තියරි ටික මම දැන් කියනවා මේ වීඩියෝ එකෙන්. ඒ තියරි ටික බලලා ඔයගොල්ලෝ ටයිම් තියලා මේක මේ එක කොටස කරලා ඉවරලා අපේ දෙවෙනි වීඩියෝ එක බලන්න මේ පේපරේ ඩිස්කෂන් එක. මේකෙදි මේ දැන් අපිට මේ පේපරේ ඔයගොල්ලෝ කරලා මේ වීඩියෝ එක බලලා පේපරේ කරලා ඉවරලා පේපරේ අපිට එවන්න අපි ඒකේ හරි වැරදි බලලා ලකුණු කීයක් තියෙනවද කියලා බලලා දෙන්නම්. හරි. මේකේ මුලින්ම මම කියන්නම් මේකට ඕනි තියරි කොටස්. පළවෙනි දේ තමයි ජ්‍යාමිතිය මම මුලින්ම පටන් ගන්නම්. ජ්‍යාමිතිය සම්බන්ධ තියරි ගත්තොත් එහෙම වෘත්තයක් මේ විදිහට ගත්තොත් මම මේ වෘත්තයේ කේන්ද්‍රය O කියලා ගත්තොත් මේ කේන්ද්‍රය හරහා යන ජායකට අපි කියනවා විස්කම්භය කියලා. ඒක ඔයගොල්ලෝ දන්නවා. මේ විස්කම්භය විසින් පරිධිය ආපාතනය කරන කෝණය අංශක 90ක් කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි වෘත්තයක් ගත්තොත් එහෙම විස්කම්භය නොවන වෙනත් ජායක් තිබ්බොත් මෙන්න මේ වගේ. මේ වගේ විස්කම්භය නොවන වෙනත් ජායක් තිබ්බොත් මේ විස්කම්භය නොවන වෙනත් ජායක් විසින් පරිධිය ආපාතනය කරන මේ හැම කෝණයක්ම සමාන වෙනවා. ඒ කියන්නේ මේකේ ගත්තොත් දැන් මේ AB කියලා ජායක් ගත්තොත් එහෙම මේ CD කියන තැන් දෙකේම මෙන්න මේ කෝණ දෙක සමාන කෝණ දෙකක් වෙනවා. ඒ වගේම තමයි මේ ජාය විසින් කේන්ද්‍රය ආපාතනය කරන මෙන්න මේ කෝණය මෙන්න මේ පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වෙනවා. එහෙනම් පරිධිය ආපාතනය කරන කෝණය ඇල්ෆා කිව්වොත් එහෙම කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 2 ඇල්ෆා වෙනවා. හරිද? ඔන්න ඔය කරන මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි වෘත්තයක් ඇතුලේ චතුරස්‍රයක් තියෙනවා නම් මෙන්න මේ වගේ. හරිද? අපි මේකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. එතකොට මෙතන මේ කෝණය මම ඇල්ෆා මේ කෝණය බීටා කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් ඇල්ෆා ධන බීටා සමානයි අංශක 180යි. මේ විදිහට වෙන්නේ වෘත්ත චතුරස්‍රයක විතරයි. වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ මොකද පුතේ? වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ වෘත්තය ඇතුලේ තියෙන චතුරස්‍රයක්. ඒකේ ශීර්ෂ හතරම නැත්නම් ශීර්ෂ හතරම පරිධියේ ගෑවිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තයේ ගෑවිලා තියෙන්න ඕනේ. ඒ වගේ එකට අපි කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. ඔන්න ඔය ටික ජ්‍යාමිතියෙන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තව ජ්‍යාමිතියට ඕනි දේවල් ටික මම කියන්නම් මේ පේපරේ තියෙන. ත්‍රිකෝණයක් ගත්තොත් මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් නම් ඒ කියන්නේ මේ පාද තුන සමානයි නම් මේක එක අභ්‍යන්තර කෝණයක් අංශක 60ක් වෙනවා. ඒ කියන්නේ මේ කෝණ තුනම සමානයි මේක අභ්‍යන්තර කෝණයක් අංශක 60ක් වෙනවා. ඒ වගේම තමයි කෝණයක් සමච්ඡේදනය කරනවා නම් ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ එක කෝණයක් ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක කෝණයක් සමච්ඡේදනය කරනවා නම් මේ එක පැත්තක කෝණයක් මෙන්න මේ වගේ එකක් අංශක 30ක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ කරුණු ටිකක් මේකේ ජ්‍යාමිතිය කොටස කරන්න ඔයගොල්ලන්ට ඕනි වෙනවා. හරිද? ඊට පස්සේ මේකේ තියෙන තව දේවල් බැලුවොත් එහෙම අපි දන්න දේවල් කියන්නේ දන්නේ නැති දේවල් වැඩිපුර අඩුවෙන් පාවිච්චි කරන දේවල් වගේ බැලුවොත් එහෙම මේකේ තියෙන ටිකේදී සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ අවස්ථාවක්. A බෙදීම B කියලා පදයක් බෙදනවා නම් C බෙදීම D කියලා එකක්. ඒ කියන්නේ බෙදීමක බෙදීමක් තියෙනවා නම් එහෙම අපි මෙතනදී මේ බෙදීම ගුණ කිරීමක් බවට පත් කරනවා මේ දෙවෙනි පදේ උඩ යට මාරු කරලා. එතකොට A බෙදීම B ගුණ කිරීම D බෙදීම C කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේකෙදී ඊගාවට තියෙන පදවල සාමාන්‍ය 8 වෙනි ගානේ මේකේ තියෙන ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒකෙදි කියනවා ළමයි ටිකක් දීපු ලබාගත් ලකුණු ටිකක් දීලා ඒකේ මධ්‍යයන්යක් දීලා තියෙනවා. දැන් මම උදාහරණයක් ගන්නම්. ඔන්න A B C D E කියලා කණ්ඩාංග ටිකක් තියෙනවා. කණ්ඩාංග නැත්නම් ලකුණු ටිකක් තියෙනවා. මේ ලකුණු ටිකේ සාමාන්‍ය ගන්නකොට අපි කරන්නේ මෙන්න මේ ලකුණු ටික ඔක්කොම එකතු කරලා මුළු ලකුණු නැත්නම් මෙතන තියෙන දත්ත ගාණයෙන් බෙදෙන එක. මෙතන දත්ත පහක් තියෙනවා. එහෙනම් A ධන B ධන C ධන D ධන E සමාන වෙනවා. E බෙදීම 5 කියන එක සමාන වෙනවා මේකේ මධ්‍යයන්නෙට. හරිද? මේ ගානේ මධ්‍යයන්නෙ දීලා අපි එක දත්තයක් තමයි අහන්නේ. එතකොට මෙන්න මේක පාවිච්චි කරලා අපිට මේක හොයන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ත්‍රිකෝණමිතිය සම්බන්ධ දේවල් ගත්තොත් එහෙම ඔන්න අපිට තියෙනවා ත්‍රිකෝණයක් ABC කියලා. හරිද? මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් මෙන්න මෙතන කෝණේ θ කියලා ගත්තොත් අපිට මේකේ sin අගය ගන්න පුළුවන් නැත්නම් sin θ කියන එක ගන්න පුළුවන් සම්මුඛ පාදය කියන්නේ BC බෙදීම AC කියන එකේ. ගාවට cos θ කියන එක ගන්න පුළුවන් අපිට
බද්ධ පාදය එහෙම නැත්නම් AB බෙදීම කර්ණ පාදය AC කියන එකෙන්. හරිද? කියන්නේ sin කියන්නේ සම්මුඛ පාද බෙදීම කර්ණ පාදය. cos කියන්නේ බද්ධ පාද බෙදීම කර්ණ පාදය. අපිට tan අගයක් තිබ්බොත් එහෙම tan කියන්නේ සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය වෙනවා. හරිද? ඒ දේවල් එතනින් ඔයගොල්ලෝ බලා ගන්න. ඊගාවට සාමාන්‍යයෙන් සිලින්ඩරයක් වගේ එකක් තිබුණොත් මෙන්න මේ වගේ සිලින්ඩරයක් තිබුණොත් මේ සිලින්ඩරයේ පරිමාව අපිට ගන්න පුළුවන් මෙන්න මේ පතුලේ වර්ගඵලයේ වතාවක් සිලින්ඩරයේ උසෙන්. හරිද? පතුලේ වර්ගඵලය මම A කියලා සිලින්ඩරයේ උස h කියලා කිව්වොත් එහෙම මේකේ පරිමාව ගන්න පුළුවන් පරිමාව සමාන වෙනවා A වතාවක් h ට. හරිද? ඒකත් මතක තියාගන්න. ඊගාවට තමයි ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ කාරණේ බලන්න මම රූප සටහනක් අඳිනවා A B C කියලා ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණයේ AC කියන පාදයේ මධ්‍ය ලක්ෂය D කියලත් BC කියන පාදයේ මධ්‍ය ලක්ෂය E කියලත් ගත්තොත් එහෙම මෙන්න මේ DE කියන රේඛාව AB කියන එකට සමාන්තරයි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව මේක එකට එක අනුපාතයට මෙහෙම බෙදෙනවා නම් මේ පාද දෙක මොකද්ද වෙන්නේ? DE කියන එකයි AB කියන එකයි සමාන්තර වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ DE කියන පාදයේ විශාලත්වය සමාන වෙනවා AB ගෙන් භාගයකට. හරිද? ඒකත් මතක තියාගන්න. මේක මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පාවිච්චි වෙන අවස්ථා. හරිද? ඒකත් තියෙනවා මේකේ පාවිච්චි කරන්න. ඊගාවට අනිත් දේ තමයි රේඛාවක සමීකරණයක් දුන්නොත්. හරිද? මෙන්න මේ වගේ රේඛාවක සමීකරණයක් දුන්න මම සරලාකාරයක් ගන්නම් ax ධන by ධන c සමානයි බිඳුවයි. ඔන්න ඔය විදිහට තමයි අපිට රේඛාවක සමීකරණයක් දෙන්නේ. මේ රේඛාව මත තියෙන ලක්ෂයක් විසින් මෙන්න මේ වගේ p alpha beta කියලා ලක්ෂයක් ගත්තොත් එහෙම මේ රේඛාව මත මේ p කියන ලක්ෂය තියෙනවා නම් x වෙනුවට alpha y වෙනුවට beta ආදේශ කරපුවාම මෙන්න මේ කොටසේ අගය නැත්නම් ax ධන by ධන c කියන එකේ අගය බිඳුවක් වෙන්න ඕනේ. කියන්නේ තෘප්ත කරන්න ඕනේ. එහෙනම් ලක්ෂක ඛණ්ඩාංග ගෙනල්ලා රේඛාවේ x වෙනුවටයි y වෙනුවටයි ආදේශ කරපුවාම අගය බිඳුවක් වෙනවා නම් ඒ ලක්ෂ්‍ය රේඛාව මත තියෙනවා බිඳුවක් වෙන්නේ නැත්නම් රේඛාව මත තියෙන්නේ නැහැ. හරිද? ඊගාවට ආයි මේක ඔයගොල්ලන්ට පාවිච්චි වෙන්න කුලක කොටසක් ගත්තොත් එහෙනම් මම මෙන්න මේ වගේ අපි දන්නවා A ඡේදන B A මේල B වගේ අවස්ථා ඔයගොල්ලෝ ගොඩක්ම දන්න දේවල් ටික. හරිද? ඔන්න හිතන්නකෝ A කියලා කුලකයකුයි B කියලා කුලකයකුයි තියෙනවා. මෙන්න B මෙන්න A. හරිද? මේ කුලකවල A dash කියලා කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ A ට අයිති නැති කියන අදහස. හරිද? B dash කිව්වොත් එහෙම එකෙන් අදහස් වෙන්නේ B ට අයිති නැති. හරිද? A dash මේල B dash කියලා කිව්වොත් එහෙම මේකෙන් අදහස් වෙන්නේ A ටත් අයිති නැති B ටත් අයිති නැති ඔක්කොම ටික. A ට හා B ට අයිති නැති කොටස. ඊගාවට A dash ඡේදන B dash කියලා කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ A ටත් අයිති නැති B ටත් අයිති නැති කොටසේ පොදු ටික. හරිද? A ට හා B ට අයිති නැති පොදු කොටස තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. හරිද? මෙන්න මේ දේවල් ටික බලා ගන්න වෙනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක බැලුවොත් එහෙම තව මිනිස් දින මිනිස් පැය වගේ දේවල් බැලුවොත් සාමාන්‍යයෙන් අපිට කිව්වොත් එහෙම එක මිනිස්සෙක් දින 3ක් වැඩ කරනවා එක මිනිස්සෙක් දින 3ක් වැඩ කරනවා දිනකට පැය 8ක් වැඩ කරනවා නම් අපිට මෙතන වැඩ කරන මුළු මිනිස් පැය ගාන ගන්න පුළුවන් දින ගාන වතාවක් දිනකට වැඩ කරන පැය ගාන. හරිද? මේකෙන් මිනිස් පැය ගාන එනවා. දැන් මේ එක මිනිස්සෙක් එකක් තමයි මේ ආවේ. මිනිස්සු 3 දෙනෙක් වගේ ඉන්නවනම් මොකද්ද අපි කරන්නේ? මේ 3 වරක් 8 කියන එක ආයෙත් සැරයක් ගුණ කරනවා මිනිස්සු ගාන. ඒ කියන්නේ 3ෙන් ගුණ කරනවා. හරිද? මිනිස් දින ගානකුයි මිනිස් පැය ගානකුයි ওই විදිහට දීලා කියන්නේ දිනකට වැඩ කරන පැය ගානයි මිනිස් දින ගානයි දිනුනොත් මෙන්න මේ විදිහට අපිට මිනිස් පැය ගාන හොයන්න පුළුවන්. මිනිස්සු ගාන එකට වඩා වැඩි නම් මිනිස්සු ගානෙන් ගුණ කරලා අපිට මුළු මිනිස් පැය ගාන ගණනය කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ තියෙන ගණන් වල ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමයි තියෙන්නේ. ආයේ මේකේ විශේෂ දේවල් වලට තියෙනකොට සාමාන්‍යයෙන් බීජීය භාග නැත්නම් බීජීයයන් සමග භාග තිබ්බොත් මෙන්න මේ වගේ දෙක බෙදීම x ධන 2 ඍණ 3 බෙදීම x ධන 2 වගේ අවස්ථාවක් තිබ්බොත් මේ වගේ එක
පොදු හරයක් අරගෙන අපිට ගාන හදන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඔය පොදු හරයක් ගන්නකොට දැන් මේක නම් අවුලක් නැහැ. x ධන 2යි x ධන 3යි තමයි පොදු. එහෙම නැතුව මෙන්න මේ වගේ තිබ්බ කියන්නේ x ධන 2 අනිත් එකේ තියෙන x ධන 3. එතකොට මේකේ පොදු හරය වෙන්නේ x ධන 2 වතාවක් x ධන 3. හරිද? මේක සුළු කරනකොට දැන් මෙතන x ධන 2 තියෙනවා. හැබැයි x ධන 3 නැහැ. එහෙනම් අපි කරන්න ඕනි මෙන්න මේ 2 කියන එක x ධන 3ෙන් ගුණ කරනවා. ඍණ 3 වතාවක් දැන් මෙතන x ධන 3 තියෙනවා. x ධන 2 නැහැ. එහෙනම් x ධන 2කින් මේක ගුණ කරන්න සිද්ධ වෙනවා. මේක සුළු කරලා අපිට මේ පදේ සුළු කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊගාවට ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ආයෙ තව දෙයක් මම කියන්න බලන්න. අපිට තිබ්බොත් P A මේල B කියලා තිබුණොත් එහෙම මෙන්න මේකේ ප්‍රසාරණය අපිට ලියන්න පුළුවන් P A ධන P B ඍණ P A ඡේදන B කියලා. හරිද? මේ වගේ එකක් තිබ්බොත් P A මේල B කියලා තිබ්බොත් මේකේ ප්‍රසාරණය අපිට ලියන්න පුළුවන් P A ධන P B ඍණ P A ඡේදන B කියලා. මෙන්න මේක පාවිච්චි කරලා අපිට ගාන හදන්නත් පුළුවන්කම තියෙනවා. හරිද? ඊගාවට මෙන්න මේකම තව චූටි මතක් කිරීමක් කරන්නම්. අපිට තිබුණොත් එහෙම A ඡේදන B ඩෑෂ් කියලා. හරිද? එන්න මම ඒක හොඳට මතක් කරන්නම්. يعني හොඳට හරියටම කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. මෙතනදී මෙන්න මේ වගේ තිබුණොත් බලන්න. මම රූප සටහන් දෙකකින් ඒක නිරූපණය කරලා පෙන්නන්නම්. අපිට තිබුණොත් එහෙම මෙන්න මේ වගේ අවස්ථාවක්. A B කියලා කුලක දෙකක් තියෙනවා. අපිට මේක අඳුරු කරලා දක්වන්න කියනවා A ඡේදන B ඩෑෂ් කියලා. මෙන්න මේ වගේ එකක් තිබුණොත් එහෙම මේකෙන් අදහස් වෙන්නේ Aට විතරක් අයිති මෙන්න මේ හඳපළුව වගේ කෑල්ල. ඕකේ අනිත් පැත්ත තිබ්බොත් මෙන්න මේ වගේ තිබුණොත් A B දෙකම දීලා අපිට තිබුණොත් එහෙම A ඩෑෂ් ඡේදන B කියලා තිබ්බොත් එහෙම මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ Bට විතරක් අයිති හඳපළුව වගේ කෑල්ල. හරිද? ඔන්න ඔය ටික තමයි මේ පේපරේ තියෙන්නේ. මේ පේපරේ කරලා මට එවලා තියන්න මම වගේ WhatsApp නම්බරේ දාන්නම් 0.76යි 02යි 67යි 0.78 මේකට එවන්න බලලා මේකට එවුවට පස්සේ මම හරි වැරදි බලලා ලකුණු ගන්න කියන්නම්. ඊට පස්සේ මේක ඩිස්කස් කරන ෆුල් වීඩියෝ එකක් අපි ඔයගොල්ලන්ට දෙනවා. ඒක බලලා ඉතුරු ටික කරන්න පුළුවන්. ඒ වගේම මේ පේපරේ දෙවෙනි කොටසත් අපි දැන් මේකේ ප්‍රශ්න 25 විතරයි. ඊගාවට එතනින් තියෙන ප්‍රශ්න 5යි. දෙවෙනි පත්‍රයේ අපි ඩිස්කස් කරලා මේ විදිහට විස්තරات එක්කම දෙනවා. ඒ ටිකත් එක්කම හැමෝම රැඳිලා ඉන්න මේක කරලා උත්තර ටික මට එවන්න. හරි. හොඳට එක්සෑම් ලියන්න හැමෝම.